hello, welcome back to my YouTube channel. අද මේ මාසේ 28 වෙනිදා ඒ කියන්නේ වෙසක් පොය දවසට දවස් දෙකකට කලින්ම කුඩු හැදුවට අපිට අලවන්න සෑහෙන දවසක් බලන් ඉන්න වුණා. මොකද ෆ්‍රී දවසක් හම්බුනේම නැහැ අනිත් වැඩත් එක්ක. දැනුත් විශ්වාස කරයිද දන්නේ නැහැ. මේ රෑ 10ට විතර ඇති අපි මේ වැඩ ටික පටන් ගනිද්දී බබාලා දෙන්නම නිදාගත්තාම පොඩ්ඩක් පාඩුවේ මේ වැඩ ටික කරන්න පුළුවන් නේ. නැත්තම් ලොකු බබා මේ ඔක්කොම ඇදලා දානවා. පොඩි බබාට නම් තාම තේරෙන්නේ නැහැ. ඒ වුණාට ඒ ඔක්කොම ඇදලා දාන නිසා අපි හිතුවා දෙන්නම නිදාගත්තට පස්සේ වැඩ ටික පටන් ගන්නවා කියලා. දැන් අපිට තියෙන්නේ සවුකල අරගෙන මේ ටික අලවන්න. මේ පාර අපි තෝරගත්තේ කොළ පාට, රතු පාට, ලානිල් වගේ පාට ටිකක්. ඒ කියන්නේ තනි පාටින්ම කෝඩු ටික හදනවා කියලා හිතාගෙන. අපි මේ විදිහට ඇලෙවට මොකද එක කෝඩුවකට පොඩි අකරතැබ්බෙකුත් වෙලා අපිට හදිසියෙම ආපහු පොය දවසේ හවස 5ට විතර තවත් අලුත් කෝඩුවක් අලවන්න වුණා. ටික රෑ වෙද්දී නිදිමතත් වැඩි වෙන හින්දා අපි දෙන්නම නිස්කැෆේ දෙකකුත් හදාගෙන ආයමත් කෝඩු අලවන්න පටන් ගත්තා. මුලින්ම අපි කෝඩු අලවන්න කලින් අර ත්‍රිකෝණාකාර කොටසටයි සමචතුරස්‍රාකාර කෑලි වලටයි මැනලා ඉවර වෙලා මේ කෑලි කපාගෙන හිටියා. සවුකල වලින් කෑලි ටික කපාගෙන හිටියා. ඊට පස්සේ අපි පාප් එකක් හදාගත්තා. ඔයාලට මතක ඇතිනේ ඉස්සර අපි චූටි කාලේ හදන පාප් එක. ඇත්තටම මම නම් ඒකෙන් හරිම අමුතු සුවඳක් එනවා. ඒ කියන්නේ කැම සුවඳක් වගේ එකක්. පාන් පිටි ටිකකට උණු වතුර ටිකක් දාලා ඉවර වෙලා හොඳට කූරු ගාලා ගත්තම හොඳට ඇලවෙනවා. මේක නිකන් නෝමල් ගම් හරි ඒ වගේ දේවල් වලින් අරවන්නට වැඩිය ගොඩක් හොඳයි මේ පාප්ප වගේදී පාවිච්චි කරන එක. ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ මම හදපු කෝඩුවේ පොඩි ඇදයක් කියන ගමන් තමයි ඉන්නේ හස්බන්ඩ්. ඒ කෝඩුවේ ඇදෙත් හදලා තමයි මට අලවන්න කියලා කිව්වේ. ඔන්න ඉතින් ආයෙමත් කෝඩුවේ වැඩ ටික කරන්න උනා ඒ හින්දා. ඔන්න දැන් මම මගේ කුඩු අලවන්න තමයි යන්නේ. අපි හස්බන්ඩ් කුඩු දෙකකුයි මං කුඩුවකුයි හදනවා කියලා තමයි දැන් මේ අපි තරගෙට ඒ වැඩේ කරන්නේ. දැන් මං බාගෙට මේ කුඩු අලවගෙන යනවා.
ඔන්න හස්බන්ඩුත් සවුකල කපන වැඩේ දැන් ඉවර කරලා එයාගේ ගොඩුවත් තලවන්න පටන් ගත්තා. එයා රතු පාට ගොඩුව තමයි වලින් මලවනවා කිව්වේ. දැන් ඔන්න ඒක අලවන්න පටන් අරගෙන තියෙන්නේ. කුඩු වලවගෙන ඉවරයි. දැන් දින රැලි දාගන්න වැඩි. රැලි ටික නම් කපා ගන්නයි යන්නේ. ඉවරට අලව ගන්නවා කියලා හිතාගෙන. කුඩු වලවලා ගන්නලා රැලි කපලා ඔක්කොම ඉවරෙද්දි දැක්කද වෙලාව කීයද කියලා. පාන්දර 1:20ත් පැනලා මේ ටික ඉවර කරලම තමයි යා නිදාගන්න කියලා කිව්වා. ඒ ගමන මමත් රැලි ටික කපන්න පටන් ගත්තා. මේ වෙසක් දවසේ උදේ පාන්දරම මුද්දල තනකොළ ගොඩක් වෙවිලා තිබෙන නිසා හස්බන්ඩ්ගේ තාත්තයි තනකොළ කපනවා කියලා පටන් ගත්තා. මේ අපේ ලොකු බබා බල වෙසක් කාලවල වලදී ප්‍රතිපත්ති පූජා වගේ මාමිස පූජාවල් වලට ලොකු තැනක් තියෙන නිසා අපිත් කෝඩු හදලා ලයිට් දාලා ඒ වගේ දේවල් කරන්න ලොකු මහන්සියක් වෙනවා. ඒකෙන් අපේ හිතට හරි සතුටක් දැනෙනවානේ. අදිසියම තනකොළ කපන්න ගත්තේ ලයිට් ටික දානකොට තනකොළ කපලා තියෙනකොට ලොකු එළියක් එන හින්දා. පේනව නේද? අන්තිමටම තනකොළ කැපුවාට පස්සේ තමයි ගාඩන් එකේ නියම පෙනුම ඇවිත් තියෙන්නේ. හස්බන්ඩ් පටන් ගත්ත ලයිට් වැල් දාන වැඩේ නැත්තම් වෙලා මදි වෙන හින්දා. ඉස්සර චෝටි කාලේ නම් අපි කෝඩුව දෙකක් අලවලා හදලා මේ විදිහට මෙහෙම හදලා ගත්තට ලොකුවට ලයිට් වැල් දාන්න ඒ වගේ දේවල් වලට ගිහිල්ලා නැහැ.
ගිය අවුරුද්දෙත් අපිට මේ මුදල ලොකුවට ලයිට් බල්බ් දාලා හදන්න බැරි වුණා. මොකද අපිට ලොකුවට ගස් තිබුණ නැති නිසා. මේ අවුරුද්ද වෙද්දී නම් ගස් ටිකක් වෙවිලා තියෙනවා. කොහෙද ඉඳලා ආපු කිටියෝ දෙන්නේ කොත් හිතනවා එයාලත් එක්ක මේ සෙල්ලම් කරනවා කියලා වයරදේද. මේ වගේ වැඩ කරද්දී මට මේ වගේ දේවල් වලට ලොකුවට දැනුමක් නැතුව හිටියා වුණත් මේ හස්බන්ඩ් කැමතියි මමත් එතනට වෙලා යත් එක ජොයින් වෙනවා නම් හරි තේ එකක් හදාගෙන එනවා නම් හරි ඒ වගේ අඩුම තරමින් මං එතෙන්ට වෙලා කියව ඉන්නවා නම් හරි තමයි එයා වැඩිපුරම කැමති. චූටි බබත් දැන් ඇහැරුණා. මම ඒ ගමන පොඩි බබාවත් අරගෙන මිදුලට ආවා. හැබැයි ඉතින් පේනවනේ ලොකු බබත් එක්ක ඉන්න ටිකක් අමාරුයි. පොඩි බබාව අල්ලනවා කරනවා මිරිකනවා. එයා ඉතින් හරි ආදරේ. ඒ වුණාට ඉතින් චූටි බබාට දෙනවත් දන්නේ නැහනේ. ලයිට් වැල් වල වැඩ ඉවරයි. දැන් අපි තනින් කූඩු එල්ලන්නයි යන්නේ. මේ තියෙන තනිකර නිල් පාටින් හදාගත්ත කූඩු. රතු පාටින් හදපු කූඩුව බබා එකපාරට උස්සන්න ගිහිල්ලා ඒක ඉරිලා ගියා. ඒ නිසා ආපහුම කූඩුවක් අලවන්න වුණා. මේ තියෙන වෙසක් දවසේ හවස 5ට 5:00 විතර අන්තිමට බලවපු කුඩු. අන්තිමට මැලෙවුණාත් ඒක ලස්සනටම තිබුණා කියලායි මට නම් මේ තියෙන්නේ පොඩි බබාගේ පළවෙනි වෙසක් මංගල්‍යේ. එයාට තේරෙන කාලෙක මේ දේවල් දැක්කෙද්දී එයා ආස වෙයි කියලා තමයි හිතෙන්නේ. නිදි මරාගෙන කුඩු වලවලා මේ විදිහට ගොඩක් මහන්සි වෙලා මිදුළු සැරසුවට පාඩුවකුනේ නැහැ කියලා තමයි හිතෙන්නේ මේ විදිහට දැක්කෙද්දී. මේ වීඩියෝ එකෙන් පේනවට වඩා ඇත්තට බලද්දි ගොඩක් ලස්සනට ඒක තිබුණා. ඔන්න ඔහොමයි අපේ ගෙදර වෙසක් දවසේ කතන්දරේ ඉවර වුණේ.
මාව අහගෙන හිටියටයි බලාගෙන හිටියටයි ගොඩක් ස්තුතියි.